ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද අපි ඔබට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ ඇති ඉතාමත් වැදගත් රැකියා අවස්ථාවන් දෙකක් පිළිබඳව දැනුම් දෙන්න තමයි සූදානම් වෙන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාවන් පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. පළමුවන තනතුර වන්නේ කළමනාකරණ සහකාර තාක්ෂණික ඛණ්ඩය 2 MN2 1 2016 පිරිමි. අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සහිතව එක්වරකදී විෂයන් 6කින් සමත් වී තිබීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විද්‍යා විෂය ධාරාවෙන් සියලුම විෂයන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත්ව තෘතීය අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සහ අවශ්‍ය සාධන මට්ටම ලබා තිබිය යුතුයි. මෙම තනතුර සඳහා අවශ්‍ය තාක්ෂණික නිපුණතා හෝ ප්‍රවීණතා පිළිබඳව කතා කිරීමේදී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියම කර ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතා පහ මට්ටමට අඩු නොවන්නා වූ තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව හදාරා සහතික ලබා තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ විශේෂිත වෙනත් සුදුසුකම් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන සුදුසුකම් සහ වසර 1ක රජයේ පිළිගත් වාණිජ ආයතනයක නිෂ්පාදන හෝ ඉංජිනේරු අංශයේ පළපුරුද්ද තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ ආරම්භක වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී 2016 1 දින සිට MN2 1 2016ට අනුව රුපියල් 30,310ක මූලික වැටුපක් හිමි වේ. මීට අමතරව රජයේ අනුමත දීමනාද ගෙවනු ලැබේ. 2025 අප්‍රේල් මාස සිට නව අයවැය අනුව වැටුප් සංශෝධනය සිදු කෙරෙනු ඇත. දෙවන තනතුර වන්නේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන MA 1 2016. මෙම තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබිය යුතුයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත්ව තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ විශේෂිත වෙනත් සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී පරිගණක වදම් සැකසුම යතුරු ලියනය පිළිබඳ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා පාඨමාලාවක් හදාරා තිබීම හෝ වෙනත් ඒ හා සමාන මට්ටමේ නිපුණතාවන් ලබා තිබිය යුතුයි. මෙම තනතුරට අදාළ ආරම්භක වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී 2016 1 දින සිට MA 1 2016ට අනුව මූලික වැටුප රුපියල් 27,910ක් ගෙවනු ලැබේ. මීට අමතරව රජයේ අනුමත දීමනාද ගෙවනු ලැබේ. 2025 අප්‍රේල් මාස සිට නව අයවැය අනුව වැටුප් සංශෝධනයද කරනු ඇත. මෙම තනතුරුවලට අදාළව වෙනත් කොන්දේසි පිළිබඳව කතා කිරීමේදී අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුයි. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුයි. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. සේවකයා විසින් සේවක අර්ථ සාධක අරමුදල් දායකත්වය 10%ක් දැරිය යුතු අතර සමාගම විසින් ඒ සඳහා 15%ක් දරනු ලැබේ. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට 3%ක දායකත්වයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මගින් දරනු ලැබේ. වයස අවුරුදු 18ට නොඅඩු හා 45ට නොවැඩි අය විය යුතුයි. රාත්‍රී වැඩමුළු ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහාද ඔබ සූදානම් විය යුතුයි. අයදුම්පත් තමා විසින්ම සකස් කොට සියලු තොරතුරු හා සුදුසුකම් ඇතුළත් කර බහා එවනු ලබන ලියුම් කවරේ
වම්පස ඉහළ කෙළවරේ එල්ලුම් කරන තනතුරේ නම පැහැදිලිව සඳහන් කර අදාළ අයදුම්පත් 2025 මාර්තු 17 වන දිනට පෙර තිරයේ දිස්වන පරිදි ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. මෙම තනතුර සඳහා අයදුම් කිරීමේදී භාවිතා කළ යුතු අයදුම් පත්‍රයට අදාළව ආදර්ශ ආකෘති අයදුම් පත්‍රයක් ඔබට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා බාගත කරගත හැකියි. මෙම වටිනා රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමග බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගැනීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම මෙවැනි වටිනා රැකියා අවස්ථා හා අධ්‍යාපනික අවස්ථා එසැනින් දැන ගැනීමට අපගේ WhatsApp channel එක subscribe කරලා තියාගන්න. ඔබට ජය!